හසිරා කන්දල YouTube channel එකට අද මම ඔයගොල්ලෝ හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද අපි අපේ ෆෝන් එකේ තියෙන WhatsApp එක අපි අපේ PC එකට එහෙම නැත්නම් පරිගණකයට අපි කොහොමද ඇතුළත් කරගන්නේ කියලා. අපේ අද ඒක ගැන තමයි කතා කරන්න යන්නේ. අපි එහෙනම් වැඩි කතා නැතුව යන් අපේ වීඩියෝ එකට. ඔයගොල්ලෝ මුලින්ම Google එකට ගිහිල්ලා search කරන්න. WhatsApp web download කියලා. ඊට පස්සේ ඒක ගියාම එනවා මෙතන උඩින්ම එනවා download WhatsApp. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන් පේනදී ඔයගොල්ලන් මේ වගේ තිරයක් එනවා. ඒක ඔයගොල්ලෝ පොඩ්ඩක් පල්ලෙහාට ගත්තාම මෙතන තියෙනවා download for Windows 64 bit. මම ඒක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන් මෙතන එනවා save file කියලා එකක් අහනවා. මම ඒක දෙනවා save file කියන එක. ඔයගොල්ලන්ට ඊට පස්සේ පේනවා මෙතන ඒක download වෙනවා. ඔයගොල්ලන්ගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්පීඩ් නම් මේක ටට්ටක් ගාලා යනවා. දැන් මගේ මේ දවස්වල වැස්සත් එක්ක ඉන්ටර්නෙට් කනෙක්ෂන් අඩුයි. ඔයගොල්ලන්ට පේනවා ඇති ඒක දැන් ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙන්න හදන්නේ. ඕක දැන් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. මම මේ ෆයිල් එක තියෙන තැනට යනවා. එතන තමයි තියෙන WhatsApp setup. ඊට පස්සේ ඒක ක්ලික් කරනවා. ඒක ක්ලික් කරාම ඔයගොල්ලන්ට මේ වගේ එකක් එනවා. මේක තාම ඉන්ස්ටෝලින් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙහෙම QR code එකක් වගේ එකක් එනවා. ඔයගොල්ලෝ ඒකට කරන්න ඕනේ. ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ WhatsApp එකනේ දැන් අපි ලැප් එකට දාන්න දැන් මම දාන්න දැන් ලැප් එකටනේ. එතකොට ඔයගොල්ලෝ කරන්න ඕනේ මුලින්ම ඔයගොල්ලන්ගේ ෆෝන් එකෙන් WhatsApp එකට යන්න. ඊට පස්සේ WhatsApp එකට ගියාම ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන උඩ කොනේ තියෙනවා තිත් තුනක්. ඒක මෙහෙම ක්ලික් කරන්න. ඊට පස්සේ මෙහෙම එකක් පෙන්නනවා. ඊට පස්සේ එතන තුන්වෙනියට තියෙන WhatsApp web කියලා එකක්. ඒක ක්ලික් කරන. ඒක ක්ලික් කරාම ඔයගොල්ලන්ට දැන් මගේ මූණ පේනවා. ඒ කියන්නේ මේ කැමරාව මේ ෆෝන් එකේ කැමරාවෙන් එතකොට ඔයගොල්ලෝ මේක මේ තිරේ දිස්සන QR code එක මෙහෙම ස්කෑන් කරන්න. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ මේ ෆෝන් එකේ තියෙන WhatsApp එකම මගේ තිරයටත් ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති. මේ ෆෝන් එකේ WhatsApp එක මේකටත් ඇවිල්ලා තියෙනවා. එහෙම තමයි දැන් අපි ෆෝන් එකේ තියෙන WhatsApp එක මේකට ගන්නෙ. මගේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා මගේ channel එක subscribe කරන්න. ස්තුතියි.